අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ දින මෙරටට පැමිණීම සඳහා ගුවන්ගමන් බලපත්‍ර වෙන් කර පසුව ඒවා අවලංගු කර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය වී තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය අධිකරණයට පැවසුවේ ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු බවට සැකකරු වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළත් ලේඛන අධ්‍යයනය කිරීමේදී සැකකාර බැසිල් රාජපක්ෂ හිතාමතා අධිකරණය මගහරින බවට බරපතල සැකයක් පවතින බවයි. නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හිල්ස්හි අක්කර 1.5ක ඉඩමක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තුකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ යලි කැඳ වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා. එහිදී නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියද තෙවන හා සිව්වන සැකකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා ඇතුළත් ලේඛන ගොනුවක් අධිකරණයට ඉදිරිපත් කළා. එම වෛද්‍ය වාර්තා අධ්‍යයනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය මෙසේ විවෘත අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ස්වාමීනි, මේ නඩුවේ තෙවන සැකකරු වන බැසිල් රෝහණ රාජපක්ෂ අවසන් වරට අධිකරණයේ පෙනී සිට තිබෙන්නේ 2024 සැප්තැම්බර් 18. ඒ කියන්නේ මොහු වසරකට වැඩි කාලයක් අධිකරණයේ පෙනී සිට නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පසුගිය නඩුවාරයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වුණා සිය සේවාදායකයා පුටුවකින් වැටිලා ඇති වුණ බෙල්ලේ අමාරුවක් නිසා වෛද්‍යවරුන් විසින් ගුවන්ගමන් නොසුදුසු බවට නිර්දේශ කර තිබුණා කියලා. නමුත් එක්ස්රේ වාර්තාවල කිසිදු අස්ථි භග්නයක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ දින සැකකරුගේ අපකරුවන්ට නියෝග කළා අද දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් සැකකාර බැසිල් රාජපක්ෂ අදත් නැහැ. ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙනවා සැකකාර බැසිල් රාජපක්ෂට ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නොසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා කියලා. නමුත් ස්වාමීනි, මේ ලේඛන මා අධ්‍යයනය කරපුවාම බරපතල සැකයක් ඇති වුණා. සැකකරු ඇත්තටම අසනීපෙන් ඉන්නවද නැතිනම් අධිකරණය මගහරිනවද කියලා. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනුවේ පරස්පරතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළා. ස්වාමීනි, මේ වෛද්‍ය වාර්තා නිකුත් කරලා තියන්නේ ජෝර්ජ් චිඩි කියලා පුද්ගලෙක්. මේ ලේඛනවල රෝග ලක්ෂණ සටහන් කරලා තිබුණට ඒවා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ. අනික පෙර නඩුවාරයේ වෛද්‍යවරයාගේ වාර්තාවල ලිපි ශීර්ෂය නෙමෙයි අද ඉදිරිපත් කළ වාර්තාවල තියෙන්නේ. ඊළඟට බැසිල් රාජපක්ෂට ඔය කියන ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයේ තියෙන නිසා මාස 6ක් ගුවන්ගමන් නුසුදුසු බවට වෛද්‍ය නිර්දේශය නිකුත් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 14 වෙනිදා. වෛද්‍යවරයා එහෙම නිර්දේශ කර තිබියදී ඊට පසු සැප්තැම්බර් 25 වෙනිදා මේ සැකකරු නොවැම්බර් මාසයේ 18 සිට 21 දක්වා කාලය තුල ගුවන් ගමනකින් මෙරටට පැමිණෙන ගුවන් සමාගමකින් ගුවන් ටිකට්පත් වෙන් කරගෙන තියෙනවා. පසු අවස්ථාවක ඔක්තෝබර් මාසයේ යලි එය අවලංගු කරන්නයි ඉල්ලා තිබෙනවා. ඒ වගේම ස්වාමීනි, මේ සැකකරුට ගුවන් ගමනක යෙදීමේ ශක්‍යතාවය තිබෙනවාදයි පරීක්ෂා කිරීමට ගුවන් සමාගම ඉදිරිපත් කළ පෝරමේ පැහැදිලිව දැක්වෙනවා. මොහුට තවත් පුද්ගලයෙකුගේ සහයෙන් සාමාන්‍ය පරිදි ගුවන් ගමනක යෙදිය හැකි. ගුවන් යානය තුල විශේෂ පුටුවක්, ඇඳක් හෝ ඔක්සිජන් සැපීමක් අවශ්‍ය නැහැ කියලා. සිය කරුණු දැක්වීම අවසන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවන් පිළිගත නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. එහිදී මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට නියෝග කළේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එසේ ඉදිරිපත් නොකරන්නේ නම් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ තබා ඇති අපමුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා නීතිඥවරුන්ට නියෝග කළා. එමෙන්ම සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අපකරුවන්ට අවවාද කළා. නීති කෘත්‍යය යලි ලබන වසරේ මැයි 22 වෙනිදා කැඳවීමට නියමිතයි.